ඉතින් නොහයි සොන්නයින්ඩෝ ජූනි මාස ඊතල දවස්වල නේවාසිකාරයක නිහඬ කාමරයක් ඇතුලේ කෙල්ලෙක් තමන්ට ලැබුණු ලිපියක් අතින් අල්ලගෙන හිටියා. ඒ ලිපිය ලියලා තිබුණේ නොදන්නා කෙනෙක්. ඔබ විසිතින් නෙවලද ලිපිය ඊයේ දිනමා සුරතට ලැබුණා. ඇය ලියන්න පටන් ගත්තා. අකුරු අතරින් උපන් ආදරයක්, තවම නමක් නොලැබුණු සම්බන්ධයක්. දුරින් හිටියත් ඔබට ළඟයි, දුරින් හිටියත් ඔබට ළඟයි. මුතුන් අකුරු වගේම සරල නිහතමානී වචනවලින් මුලින්ම හිතුනේ මේක යාළුවෝ දෙන්නාගේ විහිළුවක් වෙන්න ඇති. ඒත් විහිළුවක් නොවේ කියලා හිතුණා. නේවාසිකාර ජීවිතේ දැඩි නීති සීමිත විවේකය කෙටි විරාමයක් අතරේ ලියපු ඒ ලිපිය ඇගේ හිතේ දොරක් අරින්න පටන් ගත්තා. ඉක්මනින්ම නිලන්තටත් ලැබුණා ඒ ලිපිය. ඔබගේ මුතුන් අකුරු අතරින් දිස්සුවේ නිහඬ සෙනෙහස මටත් හොරෙන් මගේ සිතින් බිඳෙන් බිඳ ආදරය සොරාගෙනවා. මගේ හිතත් ඇය වෙත ඇදී යනවා. කාලය ගියා ලිපි අඩු වුණා. ජීවිතේ ඔවුන් දෙන්නාට වෙනවෙම මාර්ග දෙන්න පටන් ගත්තා. ඒ අකුරු අතරින් උපන් සෙනෙහස කවදා අමතක වුණේ නැහැ. අවසන් වුණාද නැත්නම් තවමත් කොහේ හෝ ජීවත් වෙනවාද?